Hi, welcome to my YouTube channel. ඔන්න ඉතින් අවුරුද්දට හදපු මුං අතිරහ ටික මං අද ඔයාලට පෙන්නන්නයි යන්නේ. ඉතින් ඉස්සෙල්ලාම සීනි ටික උණු කරගෙන මුං පිටි බෙදගෙන කොටාගෙන මෙන්න මේ විදිහට සීනි වලට එකතු කරගන්න. සීනි හරි ඔයාලට කිතුල් පැණි හරි මේකට එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට කොටාගත්ත මුංහාල් පිටි ටික එකතු කරගෙන මේ විදිහට අපි ඉස්සලම මුං අතිරහ ටික කපා ගන්න මේ විදිහට තැටියට දාලා ලෑස්ති කරගන්න ඕන. දැන් අපි මේක තුනේ කරගෙන කෑලි කපා ගමු. ඉතින් බද ගන්න ලේසි වෙන විදිහට ඔයාලට කැමති හැඩයකට මේක කපා ගන්න පුළුවන්. මම මේක මෙන්න මේ ආකාරයට කපා ගන්නවා. ඉතින් මම නම් හරි මාසයක් මුං අතිරහ කන්න. අද මේ පාර අපේ ගෙදර අම්මා ඉතින් මං හැමදාම කන්න ආස නිසා මුං අතිරහ හදනවා. ඉතින් ඔන්න මාත් බලාගෙන හිටිය මේ පාර අවුරුද්දට මුං අතිරහ හදන්නේ කොහොමද කියලා. කවදා හරි අපිත් මේව තනියම හදන්න ඉගෙන ගන්න ඕනනේ. ඉතින් දැන් අපේ අම්මා මේක තෙලේ බෙද ගන්නයි යන්නේ. බලන්නකො මේක ලස්සන කහ පාටට දිරිසි බෙදෙන විදිහ. පේනව නේද? මේ මුං අතිරහ හොඳ ක්‍රිස්පි ගතියට ලස්සන කහ පාටට තියෙනවා. ඉතින් හැම අවුරුද්දෙම අපේ අම්මා මුං අතිරහ හදලා දෙනවා මට. මං කන්න ආසම කෑම මුං අතිරහ නිසා. ඉතින් ඔයාලත් මේක හදලා try කරලා බලන්න. ගිහින් එන්නම්. bye bye.